මගේ චැනල් එකට එක්තුුණු යාලව සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ අප්‍රිකානු මිරිදියේ ජීවත් වෙන ටොප් ප්‍රෙඩේටර් ෆිෂ් කෙනෙක් වෙන ගොලායට් ටයිගර් ෆිෂ් ගැන. මුලින්ම අපි කතා කරමු මෙයාව ස්වභාවික පරිසරයේදී හමු වෙන්නේ කොහේද කියලා. මේ මාළු ස්වභාවිකව හම්බෙන්නේ අප්‍රිකාවේ කොංගෝ ගඟේ. මේ ගඟ ගැන විස්තරයක් කියනවා නම් මේ ගඟ මීටර් 220ක් ගැඹුරුයි. ඒ කියන්නේ ලෝකේ තියෙන ගැඹුරින් වැඩිම ගඟ මේක තමයි. ඒ වගේම ලෝකයේ දෙවනියට ලොකුම වැසි වනාන්තරය මැදින් මේ ගඟ ගලාගෙන යන්නේ. මේ ගඟ රටවල් 9ක් මැදින් ගලාගෙන යනවා කියලා තමයි දැනට අන්තර්ජාලයේ වාර්තා වෙන්නේ. ඉතින් යාළුවනේ අපිට බලව ගමන් ඉතා විශාල භයානක සතෙක් වගේ පෙනුනත් මෙයාලට මේ වගේ විශාල ශරීර ප්‍රමාණයක් සහ දඩයම් කිරීමට අපූර්ව උපාංග පරිසරයෙන් ලැබිලා තියෙන්නේ. උන් ජීවත් වෙන පරිසරයේ ඇති විශාලත්වය සහ තරංකාරීත්වය සහ සමතුලිතතාවය ආරක්ෂා කරගන්න බව ඔයාලට දැන් තේරෙනවා ඇති. ස්වභාවික පරිසරයේදී මෙයාලට හම්බ වෙන විලෝපිකයින් ලෙස කොංගෝ ගඟේ ජීවත් වෙන විශාල කිඹුලන්, විශාල හිපෝ සතුන් වගේම මෙයාලගේම විශාල සතුන් විසින් මෙයාලගේ කුඩා සතුන් ආහාරයට ගැනීම දකින්න පුළුවන්. ආගේ ජීව විද්‍යාත්මක නාමය හයිඩ්‍රොසයිනස් ගොලායට්. මෙම හයිඩ්‍රොසයිනස් පවුලේ තවත් සමාජීයයින් 4 දෙනෙක් අපිට දැක් ගන්න පුළුවන්. ඒ අතරින් කුඩාම සමාජිකයා හයිඩ්‍රොසයිනස් බ්‍රේවිස්, හයිඩ්‍රොසයිනස් ෆෝස්හහිල්, හයිඩ්‍රොසයිනස් ටැන්සානියා, හයිඩ්‍රොසයිනස් විටාටස්. ඉතින් මේ හයිඩ්‍රොකයිනස් පවුලේ වඩාත්ම විශාල සමාජිකයෙක් ලෙස හැඳින්වෙන්නේ අද අපි කතා කරන හයිඩ්‍රොකයිනස් ගොලායට් තමයි. මෙයා හා සමානව තරමක් විශාල වෙන හයිඩ්‍රොකයිනස් විටාටස් මාළුවෙකුත් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ගොලායට් මසුන්ගේ අඩි 4-5 ප්‍රමාණ නිදර්ශක දැන්ට ස්වාභාවික පරිසරයෙන් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙයාලගේ කිලෝ 50 හෝ ඊට වැඩි නිදර්ශකත් මේ වෙද්දි හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්නකෝ මේ වගේ ලොකු මාළුවෙක් ඒ ගඟවල් වල ඉන්න කුඩා මාළු කොච්චර ප්‍රමාණයක් දවසකට ආහාරයට ගන්නවා ඇතිද කියලා. මේ මාළු අවුරුදු 10ක් 15ක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා තමයි දැනට හොයාගෙන තියෙන්නේ. මේ මාළුවට අඟල් එකකට වඩා දිග තදින් පහර දිය හැකි ඉතා තියුණු දත් 32ක් පිහිටලා තියෙනවා. ස්වභාවික පරිසරයේදී මෙයාලගේ ආහාර රටාව ගැන කතා කරනවා නම් මෙයාලත් සමග ගඟේ ජීවත් වෙන ඕනෑම මාළුවෙක්. මොකද මෙයාලා පරිසරයේ ජීවත් වෙන ලොකුම විලෝපික මත්ස්‍යය මෙයා නිසා. කුඩා සතුන් වර්ග, මොවුන්ගේම කුඩා ප්‍රමාණයේ මසුන් සහ කුරුල්ලන් පවා දීන් මතු පිරෙන්ට පැන පහර දී ආහාරයට ගන්න අවස්ථා දැනට වාර්තා වෙලා තියෙනවා. මේ ගොලායට් මාළු දැනට විසිරු මත්ස්‍ය කර්මාන්තයේ වගේම විනෝදය සඳහා බිලී බාන්නන් අතරත් ඉතාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ මෙයාලගේ තියෙන පෙනුම වගේම ආක්‍රමණශීලී හැසිරීම් රටාව නිසා. මේ මාළු තාම මිනිසා විසින් බෝ කරන්න බැරි වෙලා තියෙනවා. ස්වභාවික පරිසරයෙන් එකතු කරන කුඩා නිදර්ශක තමයි අපිට වෙළඳපොලේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැනට විස්තර මසුන් නැති කරන ගොඩක් අයගේ ඩ්‍රීම් ෆිෂ් වෙලා තියෙන්නේ මෙයා තමයි. ලංකාවේ මුදලින් සැලකිය යුතු මුදලක් වෙන නිසාත් ඉතා කලාතුරකින් ලංකාවේ වෙළඳපොලේ මිලදී ගත හැකි නිසාත් ලංකාව තුළ මොන්ස්ටර් මාළු ඇති කරන්නන් තුළ ඉතා ජනප්‍රිය මාළුවෙක් තමයි මේ ගොලායට් ටයිගර් කියන්නේ. දැනට ලංකාවේ මුදලින් රුපියල් 15000 35000 අතර මුදලකට මේ මසුන්ගේ අඟල් 3-4 ප්‍රමාණයේ සතෙක් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙයාලගේ සංරක්ෂණ මට්ටම ගැන කියනවා නම් මෙයාලා දැනට වදවීමේ තර්ජනයක් ගැන නිල වශයෙන් දැනුවත් වීමක් කරලා නැහැ. නමුත් අප්‍රිකාවෙන් රටවල් වල ගංගාශ්‍රිතව සිදුවන පරිසර හානිය නිසාත් අධික ලෙස බිලී බෑම නිසාත් මේ මසුන්ගේ ජීවිතයට යම් තර්ජනයක් ඇති බව සඳහන් වෙන්නේ. මේ ගොලායට් ටයිගර් ෆිෂ් අපි මින් මැදුරක හදනවා නම් අවම වශයෙන් අඟල් 4ක පමණ කුඩා පැටියෙක් සඳහා අඩි 4ක් හෝ 5ක ටැංකියක් නැත්තං අඩියකට වඩා විශාල මත්සයෙක් සඳහා අඩි 10කට වඩා විශාල පොකුණක්ද ලබා දෙනවා නම් හොඳයි. මෙම මසුන් මිනිසුන් හට ඍජුවම පහර දීම සිදුවීම් වාර්තා වෙලා නැතත් ස්වභාවික පරිසරයේදී මසුන් මරන්නන් හට සුළු වශයෙන් පහර දීපු අවස්ථා වාර්තා වෙනවා. මේ මාළුන්ට හිතකර pH මට්ටම 6.5ත් 7.5ත් අතර වෙනවා. ඒ වගේම හිතකර උෂ්ණත්වය සෙල්සියස් සංචක 23ත් 26ත් අතර වෙනවා. ඒ වගේම මෙයාලා හදද්දී ටැංකිය හොඳින් වාතනය කිරීම සහ ආවරණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ උග්‍ර විලෝපික මාළුවෙක් ඔයාලා හදන්න ගන්නවා නම් ඒ ගැන වගකීම අරගෙන හොඳ ටැංක් ස්පේස් එකක් දීලා හොඳ ෆිල්ටරේෂන් එකක් දීලා හදන්න පුළුවන් නම් විතරක් මිලදී ගන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මගේ ගාවේ ඉන්න ගොලායට් ටයිගර් ෆිෂ් මාළුවා. මෙයා දැන් මේට වඩා ලොකුයි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න.